හායි යාළුවනේ කොහොමද? ඉතින් ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ උදේට සරල කෑමක් හොයන ඔයාට සරල කෑමක්. ඉතින් මේකට ඕනි ඕට්ස් ටිකකුයි බිත්තර දෙකකුයි. මේක ඇත්තටම මම අරගෙන තියෙන්නේ එක්කෙනෙක්ට ප්‍රමාණවත් කෑමක්. ඉතින් ඕගොල්ලෝ ඊට වඩා වැඩියෙන් කීප දෙනෙක්ට හදනවා නම් මේකේ මේ බිත්තර ප්‍රමාණය වගේම ඕට්ස් ප්‍රමාණය වැඩි කරගන්න. මේ විදිහට මම මේක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේකට ලුණු ටිකකුත් දාගන්න. ලුණු ගොඩාක් දාගන්න එපා. ලුණු ටිකක් දාගන්න. ඊට පස්සේ මේක ආයෙත් මන් ටිකක් ඔන්න හොඳට මික්ස් කරගන්නවා. හරි. දැන් මම ඔන්න පෑන් එකට බටර් චුට්ටක් දාලා මේක ඇත්තටම ගින්දර අඩු කරගන්න. ගින්දර වැඩි කරගන්න එපා. ඊට පස්සේ මම දැන් ඔන්න මිශ්‍රණය දාගන්නවා. මිශ්‍රණය ගානට මේ විදිහට හදාගෙන මේක හොඳට තැම්බෙනකම් වහලා තියන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩියක් විතර චුට්ටක් සැරයක් කරලා බැලුවට කමක් නැහැ. ඊට පස්සේ මේක හොඳට ඔන්න වහලා තියන්න. හරි අපි දැන් ඔන්න මේක ඔන්න විවෘත කරලා බැලුවා. හරි. හොඳටම තැම්බිලා තියෙන්නේ. මම මේකට පාවිච්චි කරනවා මයොනීස් ටිකක්. ඉතින් මයොනීස් පාවිච්චි කරනවා. ඕගොල්ලන්ට සෝස් කැමති නම් සෝස් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොකුත්ම නැතුව මේක කෑමට ගන්නත් පුළුවන්. හරි. මම මේක මේ විදිහට නමා ගන්නවා. උදේ කෑම රෙඩි. දැන් ඉතින් අපිට තියෙන්නේ ඇත්තටම මේක රස බලන්න. මේක ඇත්තටම හරිම රසවත් කෑමක්. ඕගොල්ලොත් මේක try කරලා බලන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.